ඊශ්‍රායලයේහි අනාගතය පිළිබඳව සාකච්ඡා කරනකොට අපට අතීතයේ ඉතිහාසය ගැන පදනම් වෙලා හෝ වර්තමාන ඊශ්‍රායල්ගේ තත්වය පිළිබඳව සිතා බලා අනුමාන කරන්නට පුළුවන් වූ දෙයක් නොවේ ඔවුන්ගේ අනාගතය. ඒ පිළිබඳව සාකච්ඡා කරන විට කරුණු පහදන විට නියත ලෙසම මට ශුද්ධ වූ බයිබලය පදනම් කරගන්නට වෙනවා, උපයෝගී කරගන්නට වෙනවා. ඒ නිසා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා යම් හේකින් ඔබ යම් දෙනෙක් ශුද්ධ වූ බයිබලය නිතර පරිහරණය කරන්නේ නැතිනම් හෝ ශුද්ධ වූ බයිබලයේහි ඇති ලියවී ඇති සියලු දෑ සත්‍යයයි ඔබ තවමත් පිළිගෙන නැතිනම් හෝ කරුණාකර ඉවසිල්ලෙන් මේ විනාඩි කිහිපය තුළ මා කරන පැහැදිලි කිරීමට සවන් දෙන්න. මන්ද එය ඊටා තීරණාත්මක වන බවට, ඔබගේ ජීවිතයේ ඊටා තීරණාත්මක වන බවට මට සහතික වෙන්න පුළුවන්. ශුද්ධ වූ බයිබලයේහි වැඩි කොටසක් ලියවී තිබෙන්නේ ඊශ්‍රායල් ජාතිය හරහායි. එනම් ඔවුන් මධ්‍යයෙහි දෙවියන් වහන්සේ ක්‍රියා කළ ආකාරය පිළිබඳව තමයි බොහොමයක් කරුණු කාරණා ලියවී තිබෙන්නේ. ඒ හරහා තමයි අපි දෙවියන් වහන්සේ පිළිබඳවත් දැන ඉගෙන ගන්නට අවස්ථාව උදා කරගෙන තිබෙන්නේ. ඉතින් ප්‍රිය මිතුරු මිතුරියනි, වැඩි වේලා ගත නොකර මා ඊට කෙටියෙන් ඊශ්‍රායලී අනාගතය ගැන කියන්නට යනවා. කියන්නට යනවා නොහොත් කියවන්නට යනවා. එනම් ශුද්ධ වූ බයිබලයේ ලියවී තිබෙන වගන්ති තමයි අද මම වැඩි ලෙස කියවන්නේ. ඒවා තිබෙන හැටියටම කියවනවා. ඒ ලියවිලි ඉතා පැරණි. ඉතින් ඒවා මම තියෙන හැටියටම කියවපුවාම ඔබටම තේරුම් කරගන්න පුළුවන් මා මේ කියන කතාවේ ඇති බැරෑරුම්කම. මුලින්ම ඊශ්‍රායල්හි අනාගතය පිළිබඳව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙහෙම අනතුරු ඇඟවීමක් කෙරුවා. මතෙව් සුභාරංචි පොතේ 24 වෙනි පරිච්ඡේදයේ මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ සිට එබැවින් අනාගත වක්තෘ වූ දානියෙල් විසින් කියන ලද පාලු කරන පිළිකුල ශුද්ධ ස්ථානයෙහි තිබෙනවා නුඹලා යම් කලෙක දකින්නෙහුද? එකල යුදයේ සිටින්නෝ කඳුවලට පලායෙත්වා. ගේ උඩ සිටින්නා තමාගේ ගෙයි තිබෙන දේ ගන්ට නොබසීවා. කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍ර ගන්ට ආපසු හැරී නොයේවා. නමුත් ඒ දවස්වල ගර්භණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක් වේ. නුඹලාගේ පලායාම ශීත කාලයේවත් සබත් දවසකවත් නොවන ලෙස යාඥා කරපල්ලා. මක්නිසාද ලෝකයේ පටන් ගැන්මේ සිට මේ දක්වා නුණා වූ මතු කොයි කලකවත් නොවෙන්නා වූ මහත් පීඩාවක් ඒ කාලයෙහි වන්නේය. මෙන්න ප්‍රිය මිතුරු මිතුරියනි, තවමත් ඉටු වී නැති අනාගතයට සිදුවෙන්න තිබෙන්නා වූ දෙයක්. දානියෙල් නැමැති අනාගත වක්තෘවරයා විසින් කියන ලද පාලු කරන පිළිකුල ශුද්ධ ස්ථානෙහි තිබෙනවා නුඹ දකින විට. දැන් මේ වගන්තිය පැහැදිලි කර ගැනීම අපහසුයි. එය පහසු කාරණයක් නොවේයි බයිබලය නිතර කියවා ඉගෙන ගන්නේ නැති අයට. මෙය අප අනුමාන කරනවා මේ කියන සිද්ධිය අනාගතයට සිදුවෙන්න තිබෙන දෙයක් කියලා. මුළු ලෝකයම පාලනය කරන එක දේශපාලන නායකයෙක් මේ ලොවේහි බිහි වෙන්නට යනවා. ඒ නායකයා විසින් ඊශ්‍රායල් සමග සාමගිවිසුමක් අත්සන් කර තමයි ඔහු එම රාජ්‍ය පාලනය පටන් ගන්නෙ. මුළු ලෝකය ඔහුට නතු වෙනවා. නමුත් අවසානයේ සිදුවෙන්නේ කුමක්ද? ඔහු යෙරුසලමෙහි මතු ගොඩනගන්නට යන දේවමාලිගාවට ගිහිල්ලා තමම් දෙවිව සිටිනවයි කියලා කියනවා. ඒක ලියලා තියෙන්නේ දෙවෙනි තෙසලෝනික දෙවෙනි පරිච්ඡේදයේ. එහෙම කියපු ගමන් ඊශ්‍රායල් දැනගන්නවා තමා රැවටුණු බව, මේ තමාගේ ගැලවුම් කාර්යයා නොවන බව. ඉතින් එවිට ලොකු විනාශයක් සිදු වෙන්නට යනවා. පාලු කරන පිළිකුල කියලා අදහස් කරන්නේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි ශුද්ධ ස්ථානයට යම්කිසි අපිරිසුදු දෙයක් ඇතුල් වීම පිළිබඳවයි. තමාම දෙවියන් වහන්සේය කියලා මිනිස්සෙක් ප්‍රකාශ කරනවා නම් ඒ දේවමාලිගාව ඇතුළට ගිහිල්ලා ඒක ඇත්තෙන්ම මහා අපිරිසුදුකමක් වෙනවා තමයි. එතනදී තමයි මේ යුදෙව්වරුන්ගේ ඊටාම කටුක කාල සීමාව පටන් ගන්න. කාල වකවානුව ආරම්භ වන්නේ. දැන් 20 වෙනි සතවර්ෂයේදී යුදෙව්වරුන් 60 ලක්ෂයකට පමණ මරණයට පත් වෙන්න සිදු වුණා. හිට්ලර් නැමැති ආඥාදායකයා යටතේ ජර්මනියේ සිටියා වූ එහෙත් ඊටත් වඩා භයානක වූ තත්වයක් උදා වෙන්නට යනවා.
මක් නිසාද යේසුස් වහන්සේ කියනවා ලෝකේ පටන් ගත්තා පටන් මේ දක්වා කවදාවත් සිදු වුණේ නැති ආකාරයේ පීඩාවක් ඒ කාලයේ සිදු වෙනවයි කියලා. ඊශ්‍රායෙල්ට මෙවැනි තත්වයක් උදා වෙනවා. හතර වටින් බොහෝ දෙනාගේ විරුද්ධවාදීකම ඔවුන්ට එරෙහිව එල්ල වෙනවා. ඇත්තෙන්ම දැනට ඔවුන්ට පක්ෂපාතීව සිටින්නේ සැබෑ ලෙසම ඇමරිකා එක්සත් ජනපදයේ පමණයි. ඔවුන්ගේ පක්ෂපාතීත්වය නැති වුණොත් ඊශ්‍රායෙල් තනි වෙනවා. එවිට සිදුවෙන්ට යන මහා භයානක වූ ප්‍රතිඵලය ගැන ආය අමුතුවෙන් කියන්ට ඕනේ නැහැ. බොහෝ දෙනෙක්ගේ හිතේ තියෙන වෛරය ඉතා මහත් ලෙස මුළු ලෝකයටම පෙනෙන්නට යනවා. හොඳයි. ඊළඟට තවත් ටිකක් අපි ඉදිරියට යමු ඊශ්‍රායෙලි අනාගතය පිළිබඳව. ඒක ලියලා තියෙනවා මම අද කියවන්ට යන්නේ එලිදරව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 1 සිට 6 දක්වා. දැන් මේක ඉතිහාසයටත් සම්බන්ධයි වර්තමානය සහ අනාගතයටත් සම්බන්ධයි. එලිදරව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට ඉදිරියට. තවද මහත් පුදුමයක් අහසෙහි දක්නා ලද්දේය. එනම් සූර්යයා පැලඳගෙන පාදයට චන්ද්‍රයාද හිස පිට තාරකා 12කින් යුක්ත ඔටුන්නක්ද ඇති ස්ත්‍රියක්ය. දැන් මෙතන තියෙන්නේ සංකේතාත්මකව ඉදිරිපත් කර තිබෙන්නා වූ කතාවක්. මේ සූර්යයා පැලඳගෙන තාරකා 12කින් යුතු ඔටුන්නක් පැලඳ සිටින ස්ත්‍රියගෙන් සංකේතවත් වන්නේ ඊශ්‍රායෙල් ජාතිය. ඊශ්‍රායෙල් ජාතියේ පියා තමයි ආබ්‍රහම්. ආබ්‍රහම්ගේ පුතා ඊසාක්. ඊසාක්ගේ පුතා යාකොබ්. යාකොබ්ට පුත්‍රයෝ 12 දෙනෙක් හිටියා. මේ තාරකා 12න් අදහස් වෙනවා ඒක. ඒ 12 දෙනා තමයි 12 ගෝත්‍රයේ බවට පත් වුණේ. ඉතින් මේ සියල්ලෙන් පිළිබිඹු කරන්නේ ඊශ්‍රායෙල් ජාතිය. දැන් මේකට මොකක්ද වෙන්නේ මේ ජාතියට? ඈ ගර්භණීව සිටියාය. ඈ විලිරුජා විඳිමින් ප්‍රසව වේදනාවෙන් යුක්තව මොරගසන්නීය. දැන් මේ ස්ත්‍රිය වන ඊශ්‍රායෙල් ලෝකයට යමක් බිහි කරන්නට යනවා. බලන්න කුමක්ද කියලා. ඇත්තටම මේක සිදු වෙලා ඉවරයි. නමුත් එය ඒ අනාගත වාක්‍ය කියන්නා වූ භාෂා විලාශය මේක තමයි. අහසෙහි තවත් පුදුමයක් දක්නා ලද්දේය. එනම් හිස් සතක්ද අං 10ක්ද තමාගේ හිස් පිට මකුට සතක්ද ඇති මහත් රතු සර්පයෙක් විය. ඌ උගේ වල්ගෙන් අහසේ තාරකාවන්ගෙන් තුනෙන් කොටසක් ඇද ඒවා පොළවට හෙළුවේය. සර්පයාද වදන්ට ආසන්නව සිටි ස්ත්‍රිය වැදූ කෙනෙහිම ඇගේ දරුවා කාදමන පිණිස ඈ ඉදිරිපිට සිටියේය. ඈ සියලු ජාතීන් යදණ්ඩකින් ආණ්ඩු කරන පුත්‍රයෙකු පිරිමි දරුවෙකු වැදුවාය. ඇගේ දරුවා දෙවියන් වහන්සේද උන්වහන්සේගේ සිංහාසනයද වෙතට ඇදගනු ලැබුවේය. දැන් මේක ශුද්ධ වූ බයිබලය කියවා තිබෙන අයට යම් ප්‍රමාණයෙන් තේරෙන්න ඕනේ මොකද්ද මේ කතාව කියලා. මේ ඊශ්‍රායෙල් ජාතිය නැමැති ස්ත්‍රිය මේ ලෝකයට බිහි කෙරුවා වූ පිරිමි දරුවා තමයි ස්වාමී වූ යේසුස් වහන්සේ. එතන ඒ පිරිමි දරුවාව විස්තර කර තිබෙනවා සියලු ජාතීන් යදණ්ඩකින් ආණ්ඩු කරන. දැන් මේක අනාගතයට සිදු වෙන්න තිබෙන ආණ්ඩු කිරීමක්. එසේ කරන්නට පුළුවන් පිරිමි දරුවෙකු වැදුවයි කියලායි කියන්නේ යේසුස් වහන්සේ. මීට වසර 2000කට පෙර උන්වහන්සේ මේ පොළොවට පැමිණුණා. ඊශ්‍රායෙල් ජාතිය හරහා තමයි පැමිණුණේ. ඉතින් එවිට යක්ෂයා මෙතන කියලා තියෙනවා මේ මහත් සර්පයෙක් පිළිබඳව. ඒ සර්පයා තමයි යක්ෂයා. යක්ෂයා සූදානම්ව හිටියා යේසුස් වහන්සේව විනාශ කරන්නට. හැම විටම අවස්ථා කිහිපයක උත්සාහ කෙරුවා. කුරුසිය මත මරණයට පත්වීම අවසානයේදී උන්වහන්සේ තම ජීවිතය අප වෙනුවෙන් කැපකිරීමේ සිද්ධියයි. කෙසේ නමුත් යේසුස් වහන්සේ කුරුසියෙන් නැවතුනේ නැහැ. මලවුන්ගෙන් නැවත නැගිට ස්වර්ගයට නැගී ගියා. ඒ ගැන තමයි කියන්නේ ඒ දරුවා දෙවියන් වහන්සේද උන්වහන්සේගේ සිංහාසනයේද වෙතට ඇදගනු ලැබීය කියලා. ඉතින් මේ අපූර්ව කතාවක් මෙතන සැඟවිලා තියෙන්නේ මේ සංකේතාත්මකව කියලා තිබෙන දේ. ඊළඟට මොකක්ද වෙන්න යන්නේ දැන්? ඊළඟට කාලය ගත වෙලා ගිහිල්ලා මේ ස්ත්‍රිය කාන්තාරයට පලා යනවායි කියලා 6 වෙනි පදයේ කියලා තියෙනවා. දැන් මේක සිදුවෙන්න කල් ගත වෙනවා. ඒ කාලය ගැන මෙතන මුකුත් කියලා නැහැ. දැන් මේ කාන්තාරයට පලා යෑම තාම සිදු වෙලා නැහැ. ඒක සිදුවෙන්න යන්නේ අර මා කලින් කියපු 4 වටින් පැමිණෙන පීඩාව සිදුවෙන අවස්ථාවේදී තමයි. එවිට දෙවියන් වහන්සේ විසින් සුවිශේෂී ලෙස ඊශ්‍රායෙල් ජාතිය ඉතුරු වෙන ටික දෙනාව ආරක්ෂා කරන්නට යනවා. බොහෝ දෙනෙක් මරණයට පත්වෙන බව අද ඔය වික්‍රමාන්විතව සිටින්නා වූ ඊශ්‍රායෙල් මහා පීඩාවකට යටත් වෙලා බොහෝ දෙනෙක් ඝාතනයට ලක් වෙලා ටික දෙනෙක් ඉතුරු වෙනවා. ඔවුන් ආරක්ෂිතව මේ කාන්තාරයට පලා ගොස් ඔවුන්ව ආරක්ෂා කරනු ලබනවා. අන්න ඒ පිළිබඳව තවත් විස්තර බොහොමයක් ලියලා තිනවා මෙන්න මේ විදිහට. ඔය එලිදරව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට
තමා පොළවට හෙළනු ලැබූ බව මහ සර්පයා දුටු කල හෙතෙම පිරිමි දරුවා වැදූ ස්ත්‍රීට පීඩා කළේය. සර්පයා ඉදිරියෙන් වනයෙහි ඇගේ ස්ථානයට ඉගිලී යන පිණිස මහත් රාජාලියෙකුගේ පියාපත් දෙක ඈට දෙන ලද්දේය. ඉතින් ඇතැම් විට මේ රාජාලීන්ගේ පියාපත් වලින් මතක් කරනවා විය හැකි ගුවන් යානා. කෙසේ නමුත් ඔවුන්ව මේ කාන්තාරයකට ගොස් එහි ආරක්ෂා කරනු ලබනවා. එම කාන්තාරයකට ගොස් ඔවුන් ආරක්ෂා කරනු ලැබීමේදී සිදුවෙන තවත් දෙයක් ගැන හොෂයා පොතේ ලියා තිබෙනවා. මා ඊතා ඉක්මනින් ඒකත් කියන්නම්. හොෂයා දෙවෙනි පරිච්ඡේදයේහි. හොෂයා දෙවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ සිට. එබැවින් මම ඈ කැමති කරවාගෙන ඈ කියලා මේ ස්ත්‍රීලිංගයෙන් අදහස් කරන්නේ ඊශ්‍රායෙල් ජාතිය. මේ අනාගත වාක්‍ය ගැන මන අවබෝධයක් තිබෙනවා නම් ඔබට මේක පහසුවෙන්ම තේරුම් ගන්නට පුළුවන්. එබැවින් මම ඈ කැමති කරවාගෙන දෙවියන් වහන්සේ මේ කියන්නේ. ඈ කාන්තාරයට පමුණුවා. ඈට කරුණාවෙන් කතා කරන්නෙමි. එතෙන් පටන් ඇගේ මිදි වතුද පැතීමේ දොරක් පිණිස ආකෝර් මිටියාවතද ඈට දෙන්නෙමි. එහි ඇගේ යෞවන දවස්වලදී මෙන් ඈ මිසර දේශයේ සිට ආකාලයේදී මෙන්ද ඈ උත්තර දෙනවා ඇත. ප්‍රිය මිතුරු මිතුරියනි, මෙතනින් තමයි ඊශ්‍රායෙල්ගේ ඒ අනාගත ඉරණම විසඳෙන තැන. එනම් දෙවියන් වහන්සේ ඊශ්‍රායෙලයේ ඉතුරු වුණා වූ ජනතාව කාන්තාරයට පමුණුවා ඔවුන් සමග සමාදානයකට එළඹෙනවා. කොහොමද මේ සමාදානය සිදුවන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේ මොහොතේදී උන්වහන්සේ ඊතා තේජවත්ව අහසෙහි යලි පොළවට එන බව දකින විට ඊශ්‍රායෙල් තේරුම් ගන්නවා තමා විසින් කුරුසිපත් කළා වූ ගැලවුම්කාරයා තමයි තමන්ගේ ගැලවුම්කාරයා කියලා. එතනින් තමයි ඔවුන් සමාදාන වීමකට පැමිණෙන්නේ. ඉතින් මේ දේවල් අනාගතයේ සඳහා ලියා තිබෙන දේවල් ඊශ්‍රායෙල් පිළිබඳව. ප්‍රිය මිතුරු මිතුරියනි, මේ මා කියන සමහර දේවල් ඔබට එපමණ හුරු පුරුදු නෑ. නමුත් මම ඔබෙන් ඉල්ලන්නේ මේ ශුද්ධ වූ බයිබලයේ මා කියපු කොටස් හැකිනම් යලි ඔබම කියවලා බලන්න. තවත් මේ පිළිබඳව අධ්‍යයනය කරන්න. මේ අපේ ලෝකයේ අනාගතය පිළිබඳවයි මේ කාරණා. ලෝකයේ අනාගතයේදී ඊශ්‍රායෙල් අංක 1 ජාතිය බවට පත් වෙනවා යයි කීවොත් ඔබ මොනව හිතයිද දන්නේ නැහැ ඒ ගැන. ඔබ මොන ආකාරයේ ප්‍රතිචාරයක් දෙයිද මම දන්නේ නැහැ. නමුත් එය සිදු වෙන්නට යනවා. ඒක ශුද්ධ බයිබලයේ ලියා තිබෙනවා. මෙතෙක් ශුද්ධ බයිබලයේ ලියා තිබුණු දේවල් සිදු වුණාක් මෙන්ම මෙයත් අනාගතයේ සිදු වෙන්න යනවා. නමුත් මා ඔබගේ මේ ප්‍රේමය, ඔබගේ ගෞරවය, ඔබගේ নমස්කාරය මා ඉල්ලා සිටින්නේ ඊශ්‍රායෙල් කෙරෙහි නොවේයි. ඔබ දෙවියන් වහන්සේ වෙතට හැරෙන්නට ඕනේ. ජීවමාන දෙවියන් වහන්සේ දැන හඳුනා ගන්නට නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ පාප උදෙසා කුරුසියක් මත මරණයට පත් වී යලි තුන්වෙනිදා මලවුන්ගින් නැවත නැගිටි බව ඔබ විශ්වාස කරන්නට යුතුයි. එහෙම තමයි ශුද්ධ වූ බයිබලයේ ලියා තිබෙන්නේ. දැන් මේ අපි කතා කරගෙන යන දේවල් තවත් එක කතාවකට අපි කල් තබමු. එතෙක් ඔබට තිබෙන ප්‍රශ්න වේනම් ඒවා කමෙන්ට් කොටසේ ඇතුළත් කරන්න කියලා මා ඉල්ලා සිටිනවා. ස්තුතියි.